හෙලෝ ගයිස් ඉතින් ඔන්න ඔයාලට සුබ දවසක් කියලා බිල් ගන්නවා. yesterday එකේ තියෙන තවත් අලුත් වීඩියෝ එක. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ මෙටාල විසින් රිලීස් කරපු Facebook එකේ අලුතින්ම ෆීචර් එකක් ගැන. ඉතින් මේ ෆීචර් එක තමයි මේ කැමරා රෝල් ෂෙයාරින් සජෙෂන්ස් කියන ෆීචර් එක. ඉතින් මේ ෆීචර් එක ටිකක් භයානක ෆීචර් එකක් කිව්වොත් මම හරි කියලා හිතනවා. ඉතින් මේ කැමරා රෝල් සජෙෂන් කියන්නේ මොන වගේ ෆීචර් එකක්ද? ඒ ෆීචර් එක ඔන් වෙලා තිබ්බොත් මොකද්ද වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරමු. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් ඔය subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා දැම්ම ඔබ subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් වැඩි කතාවක් නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. මොකද මේ කැමරා රෝල් ෂෙයාරින් සජෙෂන් කියන මෙන්න මේ ෆීචර් එක. ඉතින් මේ ෆීචර් එකෙන් වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ කැමරා ෆෝල්ඩර් එකේ තියෙන අප්ලෝඩ් නොකරපු ෆොටෝස් Meta AI එකෙන් බලලා ඒ වගේ විස්තර Meta AI සර්වර් එකට යවලා ඒ වගේ තියෙන හොඳ ෆොටෝස් අරගෙන මෙයාලා කොලේජ් එකක් එඩිට් කරලා ඔයාලට සජෙස්ට් කරන යදා මේ ෆීචර් එකෙන් කරන්නේ. ඉතින් ඇත්තටම අපිට ඒ වගේ ෆීචර් එකක් ඕනේද? ඉතින් ඔයාලා හිතලා බලන්න. ඔයාලා Facebook එකට අප්ලෝඩ් නොකරපු ෆොටෝ ඒ කියන්නේ ඔයාලගේ අවුල් ෆොටෝ වෙනුනත් පුළුවන්. ඉතින් එහෙම ෆොටෝ වුණත් ඔයාලගේ ෆෝන් එකේ කැමරා ෆෝල්ඩර් එකේ තියෙන ෆොටෝස් මෙයාලා ඔක්කොම රීඩ් කරලා එයාලගේ සර්වර් එකට යවලා ඒ ෆොටෝස් වලින් කොලේජ් හදලා ඔයාටම සජෙස්ට් කරනවා. මම හිතනවා සමහරවිට ඔයාලට මේ දේ වෙලත් ඇති කියලා Facebook එකෙන් ඔයාලගේ ගැලරි එකේ තියෙන ෆොටෝස් අරගෙන හිස්ටරි වලට වගේ සජෙස්ට් කරලා ඇති. ඉතින් මේ ෆීචර් එක හැමෝගෙම ඩිෆෝල්ට් ඔන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ කැමරා පර්මිෂන් නෙමෙයි ඉල්ලන්නේ මේක වෙනම පර්මිෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක Facebook එක හරහාම turn off කරගන්න ඕනේ. හරි අපි බලමු දැන් මේ ෆීචර් එක කොහොමද turn off කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ Facebook app එක open කරගෙන side එකේ දකුණු පැත්තේ උඩ තියෙන ඉරි කැලේ තුන click කරගෙන ඒකේ තියෙන settings and privacy කියන එකට යන්න ඕනේ. ඉතින් එතනින් පහළට ගියම preference යටතේ මෙන්න මේ camera roll sharing suggestions කියන feature එකට tick එක වැටලා ඇති. ඉතින් ඔයාලා මේ feature එක turn off කරගන්න. ඉතින් තවත් කියන්න ඕන දෙයක් තමයි මේ Facebook Lite app එකේ නම් මේ feature එක අපිට turn off කරගැනීමේ හැකියාවක් නැහැ. මම හිතන්නේ ඒකට මේ feature එක ඇවිල්ලත් නැහැ වගේ. මොකද Lite app එකේ ගොඩක් ඒ වගේ photos suggest වෙන්නේ නැහැ. ඉතින් මේ feature එක ඔන්නලා තිබ්බහම තව ටික දවසකින් get creative ideas made for you by allowing camera roll crowd processing කියලා එකකුත් එයි. ඉතින් ඒකත් off කරලා තියාගන්න. ඉතින් මේ feature එකේම තවත් කොටසක් ඒක. ඉතින් මම කිව්වේ ඒක තමයි මේ feature එක off කරලා තියෙන්නේ ගොඩක් හොඳයි කියලා. ඉතින් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේක ඔයාලා අම්මා තාත්තලාගේ Facebook account එකට ආවම ඔයාලගේ අවුල් ෆොටෝ එහෙම වෙලාවකට තියෙන්න පුළුවන් එයාලගේ ඇරේ එකේ. ඉතින් ඒවා වුණත් එයාලා දන්නේ නැතුව එයාලා සජෙස්ට් කරපුවාම ෂෙයා කරන්න පුළුවන්. ඉතින් එහෙම ඕනේ තරම් අම්මා තාත්තලා ඔය ආපුවම ෂෙයා කරලා දානවනේ. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මෙයාගේ ෆෝන් වල මේක ඔෆ් කරන්න. ඉතින් ඇත්තටම අපේ ප්‍රයිවසි එකට මේක ලොකු හානියක් වෙනවා. ඉතින් මේ Facebook එකෙන් ඉතින් මෙයාලා ඒ වුණාට කියනවා මෙයාලා ෆොටෝස් කාලා ෂෙයා කරන්නේ මොකුත් නැහැ. එයාලා නිකන් කොලේජ් වල සර්ච් කරනවා විතරයි කියලා. ඒ වුණාට ඉතින් අපිට මේක 100% ට්‍රස්ට් කරන්න බැහැනේ. ඉතින් අන්න ඒ හින්දා මේ ෆීචර් එක ඔෆ් කරලා තියෙන්නේ ගොඩක්ම හොඳයි. ඉතින් අපිට ඇත්තටම කොලේජ් එකක් හදාගන්න ඉතින් Facebook එකෙන් සජෙස්ට් කරන්න ඕනේ නැහැ. අපිට ඕන නම් අපිට ඕන ෆොටෝ ටික ලස්සන ෆොටෝ ටික දාලා කොලේජ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙයාලා මේකෙන් හදන කොලේජ් එකේ මොන ෆොටෝස් තියෙද දන්නේ. ඉතින් ඔයාලා ප්‍රයිවට් ෆොටෝස් වගේ දේවල් උනත් Facebook එකේ මේ වගේ කොලේජ් එකක් සජෙස්ට් වෙලා ඔයා අතින් වැරදීමකින් උනත් ෂෙයා වුණොත් ඉතින් ඒකෙන් වෙන විනාශය ඔයාලට හිතා ගන්න පුළුවන් නේ. ඉතින් මේ කාලේ ගත්තාම ඔය වගේ ෆොටෝ එකක් දෙයක් මොනවා හරි වුණොත් ආයෙ ඉතින් විනාඩි දෙකක් යන්න කලින් මුළු සමාජ මාධ්‍ය ජාල ඔක්කොගෙම ෂෙයා වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මුලින්ම මේ ෆීචර් ගොඩක් භයානක ෆීචර් එකක් කියලා. ඉතින් ඒ හින්දාවත් මේ ෆීචර් එක ගැන දැනගෙන හිටියේ නැත්නම් දැන් මේ ෆීචර් එක turn off කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ Meta විසින් රිලීස් කරපු මෙන්න මේ Facebook එකේ අලුත්ම මේ ෆීචර් එක ගැන තමයි කිව්වේ. ඉතින් මේ ෆීචර් එක මොන වගේ එකක්ද කියලා ඔයාලට මේ වීඩියෝ එකෙන් තේරෙන්නේ නැති. ඉතින් කොච්චර භයානක ෆීචර් එකක්ද කියලා. ඉතින් ඔයාත් මෙච්චර කාලෙ මේ ෆීචර් එක turn off කරගෙන ඉන්නේ නැත්නම් මේ ෆීචර් එක ගැන දැනගෙන ඉන්නේ නැත්නම් දැන් මේ ෆීචර් එක off කරගන්න. ඒ වගේම තමයි මේ ෆීචර් එක ගැන තාමත් අප්ඩේට් නැති ඔයාලා යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයා අපේ WhatsApp channel එකට තාම join වෙලා නැත්නම් පහළ description එකේ තියෙන link එකෙන් අපේ WhatsApp channel එකට join වෙන්න. ඒ වගේම Y mobile WhatsApp group එකක් තියෙනවා. ඉතින් ඒකෙත් ඔයාලට අලුත්ම mobile accessories mobile phones වගේ දේවල් අඩුම මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒක link එක මම description එකේ දාලා තියෙනවා. ඉතින් අපේ group එකට channel එකට දෙකටම join වෙන්න කියලා ඉල්ලන ගමන් ආදරේ මේ වීඩියෝ එක ගිහින් එන්නම්. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.